හායි කොහොමද අද මම ගමේ යනවා. ඉතින් මම ලෑස්ති වෙන්නේ ගමේ යන්න. ඔයගොල්ලන්ට පුළුවන් මාත් එක්ක එකතු වෙලා ඉන්න. කොහොමද අපි ගම ලස්සනයිද? මං කොහෙද ඉන්නේ? ඒ විස්තර ටික දැනගන්න. ඉතින් මම කලින්ම බස් ටිකට් එක බුක් කරා. මොකද මේ දවස්වල ගොඩක් වෙනගනේ. එතකොට ඒ නිසා මම කලින් බුක් කරා. ටයිම් එක තියෙන 8:40. ඉතින් මම ටක් ගාලා දැන් ලෑස්ති වෙනවා මේ යන්න. එකතලා ඉන්න. ඉතින් මම ලෑස්ති වෙලා ඉවරයි. මෙහෙම තමයි මම යන්නේ. ඉතින් මම ටුක් එකක් දාගන්න ඕනේ. ටුක් එකක් දාගෙන මම සෝල් ටිකට ගිහිල්ලා බස් එක ආවට පස්සේ මං ආයිම ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නම්. ඔන්න ඉතින් ටුක් එකක් දාගෙන යන ගමන් තමයි ඉන්නේ. මට ඉතින් කොහේ යන්න ගත්තත් බඩගිනි හැදෙනවනේ. ඉතින් මං හිතුවා යන්න කලින් මොනවා හරි කාලා යන්න ඕනේ කියලා. ඉතින් අද මං කන්න ආවේ මෙන්න මෙතනට. ගොඩතුර ඇවිල්ලා මේ ඉන්නේ කඩු ගන්නාවේ ඉන්නේ. ඉතින් තව ටික දුරක් යන්න තියෙනවා. මට ඉතින් බස් එකකට නැංගොත් අනිවාර්යෙන් මං කරන දේ නිදා ගන්න එක. ඉතින් දැන් ඔය බස් එක විනාඩි 10කට විතර නතර කරනවානේ. ඉතින් මම දැන් බහින්නත් කිට්ටුයි බස් එකේ. මං ඉතින් බස් එකෙන් බැහැලා මේ දැන් ඉන්නේ නුවර බස් ස්ටෑන්ඩ් එකේ. ඉතින් එතනින් එහාට තව බස් එකක යන්න තියෙනවා. මම ඒකට මේ නැගලා ඉන්නේ. ඉතින් මං ආසම තැනක් තමයි මේ හරිය. අපේ වැව රවුම. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති දැන් මං කොහේ කෙනෙක්ද කියලා. ඉතින් මෙතන ඉඳලා පැය 2ක් විතර යන්න තියෙනවා නුවර ඉඳලා. ඉතින් මං දැන් තව ටික දුරකින් මේ බස් එකෙන් බැහැලා ට්‍රීවිල් එකක් අරගෙන ගෙදරට යනවා. ඉතින් මං අත්තම්මට කිව්වා මං ගෙදර එනවා කියලා. හැබැයි එයා හරියටම දන්නේ නැහැ මං කවදද එන්නේ කියලා. දැන් බලන්නකෝ. අනේ ඉතින් මං ට්‍රීවිල් එකෙන් බැහැලා දැන් මේ යන ගමන්. Oh, ගෙදර කවුද? ඔක්කේ. පතා. අත්තම්මනේ සර්ප්‍රයිස්. ඉතින් මේ තමයි මගේ මල් බබාලා ටික. මම ගෙදර හිටිය කාලේ හදපුවා. ඉතින් ඒගොල්ලොන්ටත් තම සාතු කරනවා. ඉතින් ඒ වගේ හොඳට මල් පිපිලා තව පැල ගොඩාක් හැදිලා තියෙන්නේ. ඇන්තූරියම් වර්ග ගොඩක් තියෙනවා එක එක පාටින්.
ඉතින් මේ මල් පිපිලා තියෙන ඒවා තමයි මම ඕගොල්ලන්ට පෙන්නන්නේ. ඉතින් එන්නකො යන්න ගේ ඇතුලෙන් එළිය පේන view එක බලන්න. ලස්සනයි නේද? ඉතින් view එක පෙන්නන ගමන් මාවත් පෙන්වන්න අමතක කරේ නැහැ. ඉතින් දැන් මේ තමයි රෑට පේන view එක. ඉතින් මම ඒ දිහා චුට්ටක් වෙලා බලාගෙන හිටියා. මාරම ලස්සනයි. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට මම ගිහින් යන්නම්. බයි බයි.